මේ සූකර මද්දවය අතපසුවීමකින් පිළිගන්නව නැහැ. මේ සූකර මද්දවය මහත් ආයාසයෙන් චන්දන වෘක්ෂයකින් නෙලා ගත්තේ. මහත් ස්නේහයෙන් පිළියෙල කළේ මේ ව්‍යංජනය. මේ හතු ප්‍රණීතයි ස්වාමීනි. ඉමහත් ශ්‍රද්ධාවෙන් අනත වෙහෙස දරා දුලබ වූ සූකර මද්දවය නම් වූ ලපටි හතු වෙසෙසින් තථාගතයින්ටම පිරිනමන අටියෙන් පිළියෙල කළ බවදත් අප භාග්‍යවතුන් තමන් වහන්සේගේ කයට අගුණ බව දනිතත් චුන්ද සිත් සතුසින් පිළිගැන්වූ බව දන්නා නිසාම ඒ සූකර මද්දවය වැළඳූසේක. තවම වස්සාන කාලේ එළඹ නැතුවත් ඇයි මේ එකවර මේක ගර්ජනා? වර්ෂා සමය අසලකවත් නැහැනේ. එතැන්හි චුන්ද කර්මාර පුත්‍රයා ඇමතු අප සුගත මුනිදුන් තමන් වහන්සේ හැර ඒ සූකර මද්දවය ආහාරටගෙන දිරවිය හැකි මරුන් බඹුන් දෙවියන් හෝ සතුන් නොමැති බවත් ඒ නිසා ඉතිරිය බල දමන ලෙසත් පවසා සිටියහ. ආහාර කිසෙන් පසු පෙර සිට පැවති ලෝහිත පක්ඛන්දිකා රෝගී තත්වය උත්සන්න වුවත් තථාගතයන් සිහි නුවණෙහි පිහිටා පීඩා නොගෙන ඉවසූසේක. ඉක්බිති පිරිස කැටුව කුසිනාරාව බලා පිටත් වූහ. බුදුරදුනි කුමක්ද සිදු වුණේ? එහිදී අනද තෙරුන් නැමතු බුදුරජාණන් වහන්සේ ක්ලාන්ත බව දන්වා සිටියහ. අනුරුද්ධ තෙරණුවන්ට පිරිස සමගින් ඉදිරියට වඩින ලෙස පැවසූ තථාගතයන් තමන් වහන්සේ පසුව කකුත්තා නදිය අසලට යා යුතු බව පැවසූහ. සිවුර සතරපටක් කොට අසුනක් පිළිගන්වන ලෙසද අනද තෙරුන්ට පවසා සිටිසේක. එසේ සමිඳුනි, එසේය. එතැන්හි වේදනාවෙන් පීඩා විඳි බුදුරදුනට වැළඳි මේ රෝගී තත්වය වඩින් හිමියනි බේලුව ගමෙහිදී මින් පෙරද මතුවිය. එහිදී උන්වහන්සේ පිරිනිවන් පෑමේ අදහසක් නොතිබුණු බැවින් දස මසක කලකට එය මැඩ පැවැත්වීය. ඒත් ආයු සංස්කාරය හැරදැමූ බුදුන් වහන්සේට ධ්‍යාන බලෙන් පීඩාව යටපත් කළ හැකි වුවද භික්ෂු සමාජයේ ප්‍රත්‍යක්ෂ දැනුම පිණිස සිය සිරුරම ආදර්ශ කරනු පිණිස පීඩාව පවතින්නට ඉඩහලහ. ඒ අතාර්ථය පසක් කරමින් ශාක්‍ය මුනි තථාගත සිරුරද මෙසේ ක්ෂය අන්තෙහි පිහිටමින් පීඩාවගෙන දෙයි. භාග්‍යවතුන් මෙතැන්හිදී අනද තෙරුන් අමතා පවස සංසිඳුවා ගනුවස් අසල වූ දියත්තකින් පැන් ස්වල්පයක් ගෙනෙන ලෙස පවසා සිටිසේක. මේ අපිරිසිදු ජලය කෙසේ පිළිගන්වන්නද? බුදුරදුනි පැන් නොගෙන ආ අනද තෙරුන් ඇමතු තථාගතයන් කවර හේකින් පැන් නොගෙනාවේදැයි විචාලහ. ස්වාමීනි, ඒ ජලය දූෂිතයි. ඔබේ පානයට යෝග්‍ය නැහැ.
කකුත්තා නදිය මේ අසලමයි. එහි ජලය පැහැදිලි නිර්මලයි. එහි ළඟා වූ අහමේ ජලයගෙන ඔබේ පවස නිවාගත හැකි. එවිට බුදුන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වෙත පාත්‍රය පා නැවත දියපහර අසලට ගොස් දියගෙනෙන්නැයි පැවසුවෝය. එසේ හිමියනි. කවර අරුමයක්ද? පාත්‍රය දියේ ලූසැනින් පැන් පිරිසුදු වුණා. හිමියනි, ඉන්පසු භාග්‍යවතුන් අනද තෙරුන් ගෙනා ඒ පැන් පානය කොට පවස නිවාගෙන මුහුණද දොවාගත්හ. බුදු හිමියනි, මා පළමුව එහි ගිය විට දුටුවේ ජලයේ අපවිත්‍රභාවයයි. මේ භික්ෂු පාත්‍රයේ එහි ලූ පමණින්ම දිය පිරිසිදු වූවා. කෙසේ සිදුවිතේ ආශ්චර්යය? පෙළහර පිළිබඳ කතා නිසරු බැවින් බුදුරදුන් එතැන්හි ආනන්ද ස්ථවිරයන් අමතා බුද්ධ කායද නැසී යන බව පසක් වනසේ චුන්දකර්මාර පුත්‍රයාගේ දානය තමන් වහන්සේගේ අවසාන අහර කිස බව පවසා චුන්දකර්මාර පුත්‍රයින් අහෝ මාගේ භෝජනය කරනකොට තථාගතයින්ට හානි පැමිණුනාදෝයි තැවුල් සිත් පහල කරගත්තේ නම් එය පහවිය යුතු බවත් සුගත තථාගතයින්ට දුන් වැදගත් දානද්වය නම් සම්බුද්ධත්වයට පළමු සුජාතාවගේ ක්ෂීර පායාස කිසත් පරිනිර්වාණයට පෙර මේ චුන්දයන් විසින් පිළිගන්වන ලද මද්දවයක් බව පැවසූ බුදුරදුන් ඒ දානද්වයම සමඵල සමානිශංස බවද දත යුතු බව වදාළසේක.